ආයුබෝවන් යාළුවනේ. ඔබ සියලු දෙනාව නැවතත් අපේ නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. ඔබේ උපන්දිනයේ 2, 11, 20 හෝ 29ද? එසේනම් ඔබ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. ඔබ ග්‍රහලොව රජනවන සඳුගේ ආධිපත්‍යය යටතේ උපන් විශේෂ පුද්ගලයෙක්. අංක 1 රජකු ගැන නම් අංක 2 කියන්නේ රජනිකගේ කතාවයි. එන්න අපි ඔබේ ගතිගුණවල ගැඹුරටම යමු. අංක 2කින් උපන් අයගේ ලොකුම ශක්තිය තමයි ඔවුන්ගේ හදවත. ඔබ සමාදානයේ තානාටතිවෙක්. රණ්ඩු සරුවල් මගහැර සියල්ලන්ම ආදර නික්සත් කිරීමට ඔබ දක්ෂයි. අනුන්ගේ සිත් කන්නඩියක්සේ තේරුම් ගැනීමේ පුදුමාකාර හැකියාවක් ඔබට තියෙනවා. ඒ නිසාම අනුන්ගේ දුකේදී ශනිකව කම්පා වෙන මෘදු හදවතක් ඔබට හිමි. ඔබ තමයි කල්පනා ශක්තිය උපරිමන. කලාව, සංගීතයේ, කාව්‍ය වැනි සෑම දෙයකම ඔබේ මුද්‍රාව ගැඹුරින් සතහන් වේවි. නමුත් මේ මෘදුකම සමහර වෙලාවට ඔබට අභියෝගයක් වෙන්නත් පුළුවන්. ඔබ ඊට සංවේදී කෙනෙක්. පුරපසළොස්වක පොහෙමින් ඔබේ මනෝගලවෙන් නිතර වෙනස් වී සුළු විවේචනයක් පවා ඔබට ගැඹුරින් බිඳ විය හැකියි. ඔබ හැමෝම ගැන හිතන නිසා සමහර වෙලාවට තීරණ ගැනීමේදී ප්‍රමාදයක් වෙන්න පුළුවන්. ඔබට හැම විටම චිත්‍රයේ සහයෝගයක් අවශ්‍ය වෙනවා. ඔබේ ගතිගුණවලට ගැලපෙනම වෘත්ති මොනවාද? අනදන තනතුරු වලට වඩා ආදරෙන් මඟ පෙන්වන ක්ෂේත්‍රවල ඔබ බැබලෙනවා. ගුරු වෘත්තිය, වෛද්‍ය, හෙද, මනෝපදේශක, කලාකරුවෙකු, ලේඛකයෙකු, මානව සම්පත් කළමනාකරණය. HR වැනි ක්ෂේත්‍ර ඔබට හොඳම තේරින්. ඔබේ සාමකාමී ස්වභාවය ඕන්ව කණ්ඩායමකට විශාල ශක්තියක්. ආදරයේදී සහ සබඳතාවලදී ඔබ සෙනෙහස නොඅඩුවෙන් ලබා දෙනවා. ඔබේ සියහකරුට 100%ක්ම අවංකයි. ඔබේ හැඟීම් තීරුම් ගැන ඔබට ආරක්ෂාවක් දෙන සහකරුවෙක් ලැබුණොත් ඔබේ විවාහ ජීවිතයේ මල් විනක් වගේ වෙවි. විශේෂයෙන්ම අංක 2, 4, 6 සහ 8 උපනය සමග ඔබේ සම්බන්ධතාව ඉතා සාර්ථක වෙනවා. අවසාන වශයෙන් ඔබට වාසනාව ගෙන කරුණු කිහිපයක්. ජයවර්ණ පිරිසිදුක මේ සංකේත වන සුදු සහගින් වර්ණය. ජයගල මනසේ සාමිල ගැන දෙන මුතු. වන්දනාව සඳුරා දෙනවලස් ශිව දෙවියන් වැඳීම සාපුරා පසළොස්වක පොහොය දෙන්නන් සඳ මෙනෙහි කිරීම ඔබ ශක්තිය තැබ ගන්නවා. සමස්තයට ලෙස ඔබ කණ්ඩායමක මුල ඉන්නවද? එහේ හලවදයි. මේ තොරතුරු ඔබට ගලපෙනවාද? අමතක නොකර කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා ෂෙයා කරලා ඊළඟ වීඩියෝෙන් අංක 3 ගැන කතා කරමු. ස්ටුටි